හායි. එනවද මාත් එක්ක සුපර් මාකට් යන්න? අද ටිකක් අවුව පායලා තියෙන දවසක් නේ. ඒක නිසා මං හිතුවා අද ග්‍රොසරි shopping යන්න හොඳ දවසක් කියලා. අද මේ සුපර් මාකට් එකට කිලෝමීටර් 1ක් විතර දුර පයින් යන්න තියෙනවා. ඒ වුණාට අවුව පායලා තියෙන දවසක් නිසා මං හිතුවා පොඩ්ඩක් ඇවිදින්නත් එක්ක ඒ සුපර් මාකට් එකට යන එක හොඳයි කියලා. අද මාත් එක්ක තනියට යන්න ඉන්නේ මෙන්න මේ මල්ල විතරයි. රීසයිකල් කරන්න තියෙන බොජොට්ස් තියෙනවා නම් අපිට පුළුවන් අපි යන සුපර් මාකට් එකෙන්ම ඒවා මැෂින් එකට දාලා සල්ලි වලට හරවගෙන බඩු ගන්න. මට විනාඩි 5ක දුරින් තියෙන මෙන්න මේ සුපර් මාකට් එක දිහා බලා මං ඉතින් කිලෝමීටරයක් පයින් යන්න තමයි මේ යන්නේ. තව මාසෙකින් විතර අපිට පුළුවන් මෙන්න මේ ඇපල් ගහේ මල් බලන්න. ඕන්න මම ආවා. ළඟට ආවට පස්සේ Shopping cart. මේ යුරෝ එකක් ෆෝක් විදාගෙන එන්න අමතක වුණා කියලා. මෙන්න මේ මාක් එක තියෙනවා නම් අපිට පුළුවන් ඒවා රීසයිකල් කරන්න. Bitte Kasse 3. එද්දි අත් දෙක වනවන මාළුගුවට පයින් ආවට දැන් බඩු වලු දෙකක් උස්සගෙන ආපු දුර ඔක්කොම පයින් යන්න එපේ. සතුටුයි. තනියම ජීවත් වෙන එක හොඳයි, පහසුයි, ලේසි, ප්‍රශ්න නෑ කියලා හිතුවට තනියම බඩු උස්සන් එනකොට හිතෙනවා තනියම ජීවත් වුණා ඇති කියලා.
දැන් මං ඉන්නේ මගේ රූම් එක පේන මානේ. මං හිතන්නේ ඒක ලඟ වෙන්න මගේ බෑග් එකේ බර වැඩි වෙනවා. මෙච්චර බර තිබ්බ නැහැ. දැන් බර වැඩි. මොකද මේ මං අපාර්ට්මන්ට් එකට ළඟ නේ. ළඟ වෙන්න මේක බර වැඩි වෙනවා. Finally mission completed. නේ කවුරුත් මට ලියුමක්වත් එවලා නැහැ.